හයි කවදවත් ඔය ඉබ්බෙගේ පිට යන අත්දැකීමක් අරගෙන නැත්නම් මම වගකීමෙන් කියනවා හිත ඉන්නේ නැතුව නගින්න මහ කන්ද බස් එකකට නෑ බස් එක ගැන කතා කරන්න නෙමෙයි මං ආවේ. ඉතින් අද මාතෘකාව part time. පේරාදෙණි කැම්පස් ඇවිල්ලා part time කරන්න පුළුවන්ද? part time තියනවද? ඉතින් මේ දෙකටම උත්තරේ ඔව්. මං අද මේ කුකුල අතේ තියාගෙන යන්නෙත් අන්න ඒ වගේ වැඩකට. ඔයාලා කැම්පස් එන්න නම් හිතාගෙන ඉන්නේ සල්ලි ප්‍රශ්න තියෙනවා නම්. එහෙම නැත්නම් ස්වාධීන කාන්තාවක් වෙලා තමන්ගේ වියදම් තමන්ම බැලන්ස් කරගන්න හිතාගෙන ඉන්නවා නම්. ට්‍රිප් යන්න ඇවිදින්න යන්න එක විකාර ගන්න ගෙදරින් සල්ලි ඉල්ලන්න නැතුව එන්න මං එක වැඩට යන්න. නෑ මං එක නම් එන්න එපා. ඇවිල්ලා වැඩක් හොයාගන්න. ඕන් තරම් part time තියෙනවා. ඔයා ආස AC එකක් යටට වෙලා ඒක ඇතුලේ ඇවිදින මිනිස්සුන්ට ලීෆ්ලට් බෙදන්න නම් කෙලින්ම යන්න KCC එකට. ඒක ඇතුලේ ඇවිද ඔයත් shopping කරන ගමන් shopping කරන කට්ටියට ලීෆ්ලට් බෙදන්න ඔයාට හොඳ chance එකක් තියෙනවා. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් වැව් හුළඟ වදින ගමන් නුවර වැවරෝමේ ඉඳගෙන වැවේ ආසිරිය විඳ ලීෆ්ලට් බෙදන්න. ඔන්න ඉතින් යුද්ධ පටන් ගත්තා. 9යි 5යි. බලන්නකෝ ඒකත් හැටි. මම නම් හිතන්නේ මම වැඩට යන දවස් වලට පෘථිවියට කැරකෙන්න අමතක වෙනවා. ටටරා ඔන්න ඔය ටික තමයි කැරකෙන්න අමාරු. කැම්පස් එක ඇතුලේ part time කරද්දි කවදාවත් part time ඔයාගේ පස්සෙන් ඇවිල්ලා අනේ මාව ගිහින් දාන්න අනේ මාව බෙදන්න අනේ මාව විකුණන්න කියලා නම් කියන්නේ නැහැ. ඒක නිසා හොඳට මතක තියාගන්න. part time කරනවා නම් ඔයා උනන්දුවෙන් මහන්සි වෙලා part time එකක් හොයාගන්න ඕනේ. සොයන්නාට හම්බ වෙයි කියලා කියනවනේ. අන්න ඒ වගේ තමයි part time. part time විතරක් නෙමෙයි හැමදේම මේ වගේ තමයි. හෙව්වොත් තමයි හම්බෙන්නේ. මෙතන. ඉතින් මේ තමයි ජීවිතේට බම්බු ගහගන්න කියලා මම අයිස්ක්‍රීම් එකක් කන්න යන වෙලාව. හවස part time ඉවර වෙලා වැවරොම දිගේ ඇවිදගෙන අවිල්ලා බංකුවක් උඩට වෙලා ඉඳගෙන ඉඳලා අයිස්ක්‍රීම් එකක් කන්නවා. මෙතනින් අයිස්ක්‍රීම් එකකුත් අරගෙන මං ගියේ කෙලින්ම බස් එකට. මේ යන්නේ මම කාක්කන්ට බැන. ඇත්තටම කිව්වොත් එහෙම කාක්කෝ කියන්නේ හොඳ සච්චු జాතියක්. ඒ වුණාට එයාලා කෑ ගහද්දි මට ටිකක් අවු. මොකද මිග්‍රේන් තියෙන මිනිස්සුන්ට සද්ද බද්ද කියන්නේ ටිකක් අවු සහගත දෙයක් නේ. ඉතින් කාක්කනේ මට සමා වෙන්න. නුවර ලස්සන හවසට කියලා කොහෙදෝ ලියලා තිබ්බට මෙන්න මේ ලෝකේ හයියෙන් යන බස් එකේ යද්දි මගේ ඔළුවට පත බෑග් එකක් වැටුණා. ඒ වෙලාවේ නම් මම නුවර ලස්සන හවසට කියපු මිනිස්සයාගේ ಗುಣ ගොඩක් සිහිපත් කරා. ඉතින් දැන් තියෙන්නේ අපිට බෝඩිමට යන්න. මෙහෙම තමයි ඉතින් part time කරන දවසක් ගත වෙන්නේ. මං කියන්නේ හැමදාම මෙහෙම නෙමෙයි. සමහරවිට පැය දෙක තියෙන අර ලීෆ්ලට් බෙදන ඒවා වගේ චුට්ට වෙලාවයි තියෙන්නේ. ඒ ටික බෙදලා අපිට යන්න පුළුවන්. ඉතින් ඔයාලත් බය නැතුව කැම්පස් එන්න. ඔයාලට ආශාවට part time කරන්න පුළුවන්. පේනවනේ. emotional damage වෙලා එන්නේ. හරි. ඒ බයිලා වලින් වැඩක් නැහැ. දැන් ඔයාලට තියෙන්නේ කෙලින්ම ගිහිල්ලා මගේ වීඩියෝ එක subscribe කරන්න. නෙමෙයි YouTube channel එක subscribe කරන්න. එහෙනම් තවත් දවසක part time එකක් එක්කනම් අපිට හම්බ වෙන්න වෙන්නේ. මට නම් දැන් හොඳට මහන්සි. bye.